ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයෙක් ඇවිදින් අහනවා ස්වාමීනි අපි මිය පරලොව ගියායට පින් දෙනවා. නොඑක් පින්කම් කරනවා. මේ කරන පින මේ අය ගන්නවද කියලා. අපිටත් තියෙන ප්‍රශ්නේනේ. අපි පින් දෙනවා 7 දවසෙන් පින්කම් කරනවා 3 මාසෙන් කරනවා අවුරුද්දෙන් කරනවා. මේ කරන පින ලැබෙනවද? බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය සුදුසු තැනදී ලැබෙනවා නුසුදුසු තැනදී ලැබෙන්නේ නැහැ කිව්වා. ඒකයි උත්තරේ. තේරුණාද? තේරෙන්නේ නැහැ. මේ බ්‍රාහ්මණයා කියන ස්වාමීනි ඕක නම් මට තේරුම් ගන්න අමාරුයි කිව්වා. මට විස්තර කරලා කියන්න කිව්වා. මොකද්ද සුදුසු තැන මොකද්ද නුසුදුසු තැන කියලා විස්තර වශයෙන් කියන්න කිව්වා මට තේරුම් ගන්න. එතකොට අයි බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ඒ කීවේ. එතකොට උන්වහන්සේ විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින් ගන්න බැරි නුසුදුසු තැන් තමයි කීවා. කෙනෙක් පෙර අකුසලයක් හරි බලවත් වෙලා නිරේ වැටෙන්න පුළුවන්. කෙලෙස් සහිතව ජීවත් වෙන කෙනා සෝවාන් ඵලයටපත් වෙලා හිටියේ නැත්නම් ඕනෑම වෙලාවක මැරිලා නිරය, තිරිසන් ලෝක, പ്രേත ලෝක, අසුර අපාය ආදී දුක් සහිත තැනකට වැටෙන්න පුළුවන්. එතකොට යම් කිසි කෙනෙක් මරණින් මත්තේ නිරේ ඉපදිලා හිටියෝ. නිරේ උපදින්න කොච්චර කාලයක් යනවද මැරුණාට පස්සේ? ඒ වෙලාවෙම නිරේට ඇදිලා යනවා. ආයි මේ දවස් 7ක් කැරකි ඉඳලා මේ 7 දවසේ දාණයෙන් පස්සේ පින් අරගෙන නිරේට එහෙම එකක් නැහැ. ධර්මයේ තියෙන්නේ යථාබතන් නික්ඛිතෝ ඒවන් නිරේ කියනවා. ඔළුවේ තියාගෙන හිටපු බරක් බිමට වැටෙනවා වගේ. ඒ සැනින් චිත්තක්ෂණයයි. මෙහෙ මැරෙනකොටම චුත වෙනකොට ප්‍රතිසන්දි චිත්තේ ඊළඟ සැනින් පහළ වෙන්නේ නිරිසතෙක් හැටියට. සමහර විට මෙහෙ පාංශු කුල දෙනකොට එහෙ ලෝදිය බොනවා. ඒ නිසා මෙහෙ මැරෙනකොටම එහෙ පහළ වෙනවා නිරිසත්ත්වෙක් හැටියට. එතකොට මේ නිරේ ඉපදිච්ච කෙනා දැන් අපි දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. හැබැයි පින්කම් කරන්න පුළුවන්, පින් දෙන්න පුළුවන්, පින් අනුමෝදන් කරනවා. ඒ කෙනාට පින් ගන්න පුළුවන්ද? බෑ. දන්නෙත් නැහැ. පින් ගන්න පුළුවන්කමකුත් නැහැ. එතකොට පින් ගන්න බැරි තැනක් තමයි නුසුදුසු තැනක් තමයි කියව නිරේ වැටුනොත් කෙනෙක් දෙන පිනක්වත් අනුමෝදන් වෙන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තිරිසන් අපායේ උපදින සත්වයෝ ඉන්නවා. තිරිසන් ලෝකෙට වැටෙනවා සමහර මරුණාට පස්සේ. තිරිසන් සතාට තේරෙනවද පින් අනුමෝදන් වෙන්න පුළුවන්ද? දැන් අපි හිතමු කවුරු හරි මැරිලා තිරිසන් ලෝකෙක ඉපදුනා කියලා. ඒ කෙනාගේ ඥාතින් මේ පින්කම් කරනවා. අනේ මේ අසවලා නැති වෙලා දැන් අවුරුද්දයි අවුරුදු 2යි 5යි කියලා පින් දෙනවා. අර තිරිසන් ලෝකේ ඉන්න සත්වයෙක් දන්නවද සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න? නෑ. ඒ කෙනා දන්නෙත් නෑ, පින් ලැබෙන්නෙත් නෑ, පින් ගන්නත් බෑ. එතකොට පින් ගන්න බැරි තැනක් තමයි තිරිසන් අපායකට වැටුනොත් පින් ගන්න බෑ කියලා. പ്രേත ලෝකේ ඉපදුනත් හැම പ്രേතෙක්ම පින් ගන්නෙත් නෑ. ඒකයි ඊළඟ කාරණේ. ධර්මයේ තියෙනවා പ്രേත කොට්ටාස ගණනාවක් ගැන තියෙනවා. නිජ්ජාම තන්හික කියලා പ്രേත කොටසක් ඉන්නවා. නිතර බඩකින්නෙන් පිපාසෙන් ඇඟ ගිනි ගන්නවා වගේ පිච්චෙනවා කියලා. දැන් නිකන් හිතන්න මිනිස්සෙකුට උනත් මේ වේලක් දෙකක් කන්න නැති වුණොත් බඩ පපුව දාලා යන්නේ නැද්ද බඩකින්නට? වේදනාවක්නේ, කුසගිනි වේදනාවක්. එතකොට රීදෙනවා, දනවා. එතකොට මේ බඩ පපුව පිච්චෙනවා වගේ, ගිනි ගන්නවා වගේ වේදනාවක් දැනෙනවා. හැබැයි කොච්චර පින් දුන්නත් පින් ගන්න බෑ කියනවා. පින් අනුමෝදන් වෙලා සැප ලැබෙන්නේ නැහැ කියනවා. ඒ අය ගැන තියෙන්නේ හරියට වේලිච්ච ගල් තලාවක් උඩට උණ දලු ටිකක් කපලා දැම්මට පස්සේ හරියට අර වේලිච්ච රස්නෙට මේව ඇකිලිලා වේලිලා යනවා වගේ උඩු බැලි අතට වැතිරිලා විලාප දෙදී කෑ ගහනවා කියන බඩකින්නට. හැබැයි පින් ගන්න බෑ කියනවා. ඊළඟට ඉන්නවා කුණු පාස කියලා പ്രേත කොටසක්. ඒ අයගේ ආහාර තමයි මලකුණු වල තියෙන ඕජාව. මලකුණු වල තියෙන ඕජාව උරා බොනවා කියනවා. ඊළඟට දරුවෝ ලැබෙනකොට ගලන ගැප් මල ගිහින් ආග්‍රහණය කරනවා කියනවා. පිරිමින්ගේ කාන්තාවන්ගේ ශරීර වලින් නිකුත් වෙන නොයේක් අසූචි වර්ග උරා බොනවා කියනවා. ආග්‍රහණය කරනවා. පින් ගන්න බෑ කියනවා.
කොච්චර මහා පින්කම් කරලා පින් අනුමෝදන් කරත් කුණු පාස කියන പ്രേත කොටසේ ඉපදිලා ඉන්න പ്രേතේකට ඒ පින් අරගෙන සුවපත් වෙන්න සැප ලබන්න බෑ කියන. ඊළඟට ඉන්නවා ගූත කාදක කියලා പ്രേතයෝ. මොනවද ආහාර කරගන්නේ? අසුචි. ඒ අය උපදින්නෙම අසුචි වලවල් වලමයි. අසුචි වලේ උපදිනවා අසුචි ආග්‍රහණය කරනවා. ලක්කන සංයුක්තයේ තියෙනවා දවසක් මොගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ සමග ගිජ්ජකූට පර්වතයෙන් පහළට බැහැලා වැඩම කරනකොට අසුචි වලකින් ගොඩට ඇවිල්ලා ඉන්න ප්‍රේතියක් දකිනවා. ඒක දකින්නේ මොගලන් හාමුදුරුවෝ විතරයි. ලක්කන හාමුදුරුවන්ට පේන්නේ නැහැ. ඉතින් අහනවා ස්වාමීනි ඔය කාවද දැක්කේ? කවුරු දිහාද බලාගෙන ඉන්නේ? එතකොට නමුත් ලක්කන හාමුදුරුවන්ට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟදී අහන්න කියලා. බුදුරජාණන් වහන්සේ ළඟදී අහනකොට මේ විස්තරය කියනකොට බුදුරජාණන් වහන්සේ කරපු අකුසලයක් විපාකයක් පෙන්නනවා. ඒ වගේමයි තව තියෙනවා പ്രേතවත්වයේ තියෙනවා තමත් ওই වගේ പ്രേතයෝ අමනුෂ්‍යයෝ ගැන සිදුවීම් ගණනාවක්. එතකොට අපිට පේනවා මේ අසූචි වලවල් වල උපදින අමනුෂ්‍යයෝ ඉන්නවා. සමහර වෙලාවට මේ අමනුෂ්‍යයෝ ඒ අසූචි වලෙන් උඩට ඇවිල්ලා එහාට මෙහාට ගමන් කරනවා. අපිට පේන්නේ නැහැ. නමුත් අපිට ඒ දුර්ගන්ධය එනවා යනකොට. සමහරු කියනවා මේ ගියේ ඇතුලෙන් හරීම ගඳක් එහාට යනවා මෙහාට යනවා. මේ ප්‍රේත ගඳ කියන. මිනිස්සු දන්නේ නැද්ද? කියනවා. නමුත් පෙනුන් නැති වුණාට ඒ එහා මෙහා යනකොට එන ගඳ දැනෙනවා. එවැනි අසූචි වලවල් වල උපදින ප්‍රේතයන්ට පින් ගන්න බෑ. තව ඉන්නවා නොයේක් විදිය പ്രേත වර්ග ඉන්නවා. කාලකංජික කියලා പ്രേතයෝ ඉන්නවා. පින් ගන්නම බෑ. එතකොට මෙවැනි പ്രേත කොට්ටාස ගණනාවක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේ අතරේ කෙනෙක්ගේ පිනක් අනුමෝදන් වෙලා සුවපත් වෙන්න පුළුවන් පරදත්තූප කියන പ്രേතයෙකුට විතරයි කියන්නේ. පරදත්තූප කියන්නේ අනුන්ගෙන් පිනක් අපේක්ෂාවෙන් ඉන්න අය ඉන්නවා. හැම වෙලාවෙම අපේක්ෂා කරන අනේ අපේ ඥාතීන් අපේ දරුවෝ අපේ සහෝදරයෝ අපේ ඥාතීන් අපිව සිහිපත් කරලා පිනක් කරලා අපිට අනුමෝදන් කරાવી කියලා බලාගෙන ඉන්නවා. එතකොට එහෙම පින් කරලා පින් අනුමෝදන් කරනකොට ඉක්මනට ඒ දිහා බලාගෙන ඉඳලා සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. ඒ අනුමෝදන් වෙනකොට පිපාසයෙන් හිටියොත් පිපාසි නැති වෙනවා කියනවා. කුසගින්නෙන් හිටියොත් කුසගින්න නැති වෙනවා. ආහාර පහළ වෙනවා, වස්ත්‍ර පහළ වෙනවා, ඉන්න තැන් පහළ වෙනවා, විමාන ලැබෙනවා. හැබැයි අපිට පුළුවන් ද പ്രേත ලෝකේ ඉපදිච්ච කෙනෙකුට පින් අනුමෝදන් කරලා දිව්‍ය ලෝකෙට යවන්න පුළුවන්ද? ඒක කරන්න පුළුවන් කමක් නැහැ. පින්වතුනි പ്രേතවත්වයේ තියෙනවා සාරිපුත්ත හාමුදුරුවන්ගේ ආත්ම 5කට කලින් අම්මා වෙච්ච പ്രേතියක් ගැන. දැන් හිතන්න සාමාන්‍ය කෙනෙක්ද කියලා. අසංකේයකුත් කල්ප ලක්ෂයක් අග්‍ර ශ්‍රාවක තනතුරක් ලබන්න පෙරම් පුරාගෙන ආවේ සාරිපුත්ත හාමුදුරුවෝ. එතකොට ඒ වගේ පින්වන්ත කෙනෙක්ගේ අම්මා කෙනෙක් ආත්ම 5කට කලින් අම්මා වෙලා හිටපු කෙනා. මැරිලා പ്രേත ලෝකෙ ඉපදුනා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ තවත් ආත්ම 5ක් ඉපදී ඇවිල්ලා පස්වෙනි ආත්මේ උපතිස්ස නමින් ඉපදිලා සාරිපුත්ත නමින් පැවිදි වෙලා රහත් වුණා. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකේ ප්‍රඥාවන්තයින් අතර අග්‍රයි ධර්ම සේනාධිපති. හැබැයි අර අම්මා ආත්ම 5කට කලින් പ്രേත ලෝකෙට වැටිච්ච අම්මා අවුරුදු දහස් ගාණක් ඒ වෙනකොටත් പ്രേත ලෝකේ. දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ පාත්‍රය අරගෙන පිණ්ඩපාත යනකොට ඇට සැකිල්ලක් වගේ අමනුස්සේ ඇඟේ තැන් තැන් වලින් මස් එල්ලෙනවා. ඇඟේ ඇදුන්නේ නැහැ. හැංගිලා වගේ ඇකිලිලා පෙනී හිටියා. සාරිපුත්ත හාමුදුරුවෝ දැක්ක ගමන් හිතුණා මේ වගේ පව්කම් කරලා പ്രേත ලෝකේ දුක් විඳින අමනුෂ්‍යයොත් ඉන්නවද? මහා පව් කරපු කෙනෙක් වෙන්න ඇති කියලා උන්වහන්සේ ඒ දිහා බලලා අනුකම්පා සහගත උන්වහන්සේ එහෙම ඉදිරියට වැඩියා. වඩිනකොට මේ අමනුෂ්‍ය ඇහෙන්න කියනවා අනේ ස්වාමීනි අහක බලාගෙන යන්න එපා කියනවා. මම ඔබ වහන්සේගේ අම්මා වෙලා හිටපු කෙනෙක් කියනවා. සාරිපුත්ත හාමුදුරුවෝ නතර වෙලා බැලුවා. උන්වහන්සේ විමසලා බැලුවා නුවණින්. බලනකොට දිවසින් දැක්කා කාරණිය ඇත්ත. ආත්ම 5කට කලින් අම්මා වෙලා හිටපු කෙනා പ്രേත ලෝකේ ඉන්නේ. ඇහුවා ප්‍රේතිය මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ?
අනේ ස්වාමීනි අවුරුදු දහස් ගාණක් සා පිපාසාවෙන් ඉන්නේ කියන. ආහාරයක් හොයාගෙන යනකොට ඒක අතුරුදහන් වෙනවා කියන. පිනක් අනුමෝදන් කරන්න කියෝ. සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා ප්‍රේතිය දැන් මෙච්චර කාලයක් අවුරුදු දහස් ගාණක් പ്രേත ලෝකෙ මොනවද ඇහුවා ආහාර හැටියට ගත්තේ. අන්න ඒකෙදි කියනවා කාපු බීපු දේවල් ගැන ලොකු මේ ලයිස්තුවක් කියනවා. ඒකේ කියනවා ස්වාමීනි අපේ ආහාර තමයි කියනවා මිනි පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල්. අපි ආග්‍රහණය කරනවා කියනවා. තුවාල වලින් ගලන සැරව ආග්‍රහණය කරනවා කියනවා. දරුවෝ ලැබෙනකොට ගලන ගැබ්මල ආග්‍රහණය කරනවා කියනවා. ලේ මල මුත්‍ර අසූචි මේවා තමයි කියන ආග්‍රහණය කරන්නේ. ස්වාමීනි කොයි තරම් මේ ආහාර හොයාගෙන ගියත් සාපිපාසාව අවසන් වෙන්නේ නැහැ කියලා. ඉතින් තමන්ගේ දුක කිව්වට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා දවසේ උන්වහන්සේ පිණ්ඩපාති කරා. පාත්‍රයට දාන එකක් පිරෙනකම්ම පිණ්ඩපාති ගියා. වෙනදා තමන්ට සෑහෙන ප්‍රමාණයට දාන ලැබුණාම නවත්තනවා. එදා පාත්‍රයේ පිරෙනකම්ම පිණ්ඩපාති කරගෙන ආරාමයට ගිහිල්ලා තම ස්වාමීන් වහන්සේලා කීප නමක් හිටියා. උන්වහන්සේලා දානේ වළඳන්න පෙර පිණ්ඩපාති කරගත්ත ටික ඔක්කොම අනිත් හාමුදුරුවන්ගේ පාත්‍ර වලට බෙදුවා. තමන් පිණ්ඩපාති කරගෙන ගෙන ආපු දානේ අනිත් ස්වාමීන් වහන්සේලාගේ පාත්‍ර වලට පූජා කරා. පූජා කරලා උන්වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගෙන සිහි කරගත්ත අද දවසේ මම පිණ්ඩපාතේ ගිහින් මට ලැබිච්ච දානේ කොටස මේ ආරාමේ ඉන්න අනික් භික්ෂූන් වහන්සේලාට මම පූජා කරා. මේ දානමේ පිණින් මේට ආත්ම 5කට කලින් මගේ අම්මා වෙලා പ്രേත ලෝකේ ඉන්න പ്രേතියට මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරා. ඒ පිනෙන් සැප ලැබුණා. ආයමත් දවසක සාරිපුත්ත හාමුදුරුවෝ පිණ්ඩපාතේ යනකොට පෙනී හිටියා. හැබැයි අර වගේ ඇට සැකිල්ලක් වගේ ඇඟේ ඇදුන් නැතුව මස් එල්ලෙන විදිහට නෙමෙයි. ආහාර ලැබිලා ශරීරේ හැදිලා උපපාතික කයක්නේ පින අනුමෝදන් වෙනකොටම ශරීරය හැදෙනවා පිනට අනුව. වස්ත්‍ර පහළ වෙලා බොහෝම ලස්සනට පෙනී ඉඳලා වන්දනා කරලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට බොහෝම පින් අයිති වෙනවා. ඔබ වහන්සේ මට අනුමෝදන් කරපු පිනෙන් මට සැප සම්පත් ලැබුණා, මට ආහාර පාන ලැබුණා කියලා අඬන්න පටන් ගත්තා. දැන් මේ විස්තරය ඔක්කොම කියලා දැන් මෙන්න අඬනවා මේ ප්‍රේතිය. අහනවා සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රේතිය තවත් මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? අනේ ස්වාමීනි ඔබ වහන්සේට නම් මාව බේරගන්න බෑ කියලා. තව අවුරුදු 5කින් මම මේ പ്രേත ලෝකෙන් චුත වෙලා මහා නිරයට වැටෙනවා කියෝ. මම කරපු අකුසලයේ විපාකේ මට පේනවා කියෝ. මහා නිරේ තුල නිර්සත්‍ය දුක් විඳින ආකාරයත් මම දකින්නවා කියෝ. අඬන්න පටන් ගත්තා. සාරිපුත්ත හාමුදුරන්ට පුළුවන් ද බේරන්න? පුළුවන් කමක් නැහැ. තමන් දායාද කරගත්ත කර්මයේ විපාක තමන් අරගෙන යනවා. කෙනෙක් പ്രേත ලෝකයකට වැටුනොත් ඒ ඉන්න ආත්මයේ තුලදී අපිට දානයක් දීලා මහා පිනක් කරලා වස්ත්‍ර නැත්නම් වස්ත්‍ර පූජා කරලා දානමාන දීලා පින් අනුමෝදන් කරලා ඒ ආත්මයේ තුල සැපයක් ලබලා දෙන්න පුළුවන්. හැබැයි අපිට ඕන විදිහට එතනින් මුදවලා යවන්න බෑ. සාරිපුත්ත හාමුදුරන්ටවත් ඒ අම්මා പ്രേත ලෝකේ මුදවලා සුගතියකට යවන්න බැරි වුණා. එතකොට බලන්න තමන් දායාද කරගත්ත කර්මයට අනුව උපත කරා යනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට අපි මැරිච්ච අයට පින් අනුමෝදන් කරාට පින් ගන්න පුළුවන් ඊටාම සුළු කොටසකට විතරයි. දැන් අපි හිතමු මනුස්ස ලෝකෙම අපි ඉපදිලා ඉන්නවා කියලා. දැන් අපි හිතමු අපිම ගැන හිතමු. දැන් අපි පෙර ජීවිතේම මනුස්ස ලෝකේ ඉඳලා ආව කෙනෙක් නම් ඔබ හිතන්න ඔබ මේ පෙර ජීවිතේත් මනුස්ස ලෝකෙම හිටියා කියලා. සමහර වෙලාවට ඔබේ කලින් ජීවිතේ ඥාතීන් දැන් පින් අනුමෝදන් කරනවා. අම්නේ අපේ අම්මා නැති වෙලා දැන් අවුරුදු 30ක් වෙනවා. අපේ තාත්තා නැති වෙලා දැන් අවුරුදු 40යි 50යි කියලා දැන් දූ දරුවෝ මුණුබුරෝ දැන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනවා. ඔබ දන්නවද? අනුමෝදන් වෙන්න දන්නවද? නෑ. අපි දන්නේත් නෑ. එතකොට ඒ වගේ මනුස්ස ලෝකේ ඉපදිලා හිටපු කෙනෙකුට ඒක ගන්න අනුමෝදන් වෙන්න දන්නේත් නෑ. ප්‍රේතෙක් අනුමෝදන් වෙන්නේ ඒක දකිනවා. ඒ කෙනා පින් අනුමෝදන් කරනකොට කොහේ හිටියත් අපේ චේතනාවත් එක්ක බැඳෙනවා. කොහේ හිටියත් අපි ඒ කෙනා සිහි කරන සැනින් ඒ දිහා බලලා ඒක අනුමෝදන් වෙනවා. ඒ නිසා පින්වතුනි දැන් අපි දෙවියන්ට පින් දෙනවා. ඒ මොකටද?
දෙවියන් මේ දිව්‍ය විමාන පහළ වෙලා තියෙන්නේ, දිව්‍ය සැප විඳින්නේ, දිව්‍ය යානා පහළ වෙන්නේ, දිව්‍ය භෝජන පහළ වෙන්නේ මේ අපි දෙන පිනෙන්ද? එහෙම එකක් නැහැ. සමහරව හිතනවා ওই දෙවියන් ඉන්නේ අපි නිසා. අපි පින් දුන්නේ නැත්නම් ওই දෙවියොත් නැහැ කියලා හිතනවා. හොඳට මතක තියාගන්න දෙවියන්ට අපේ පිනක් ඕනේ නැහැ. දෙවියන්ට අපි පින් අනුමෝදන් කරන්නේ අපේ රැකවරණයටයි. දෙවියන් කියන්නේ පින් කරපු අය. පින් කරපු නිසායි දිව්‍ය ලෝකෙ ඉපදුනේ. මිනිස්යන්ට වඩා මනුස්ස ලෝකෙ ඉන්නේ නැද්දි පෙර ජීවිතවල පින් කරලා පිනේ විපාක හැටියට දිව්‍ය ලෝකෙ ඉපදිලා දිව්‍ය විමාන මැවිලා දිව්‍ය සැප සම්පත් ඕන තරම් විඳිනවා. මනුස්ස ලෝකේ ඉන්න අපි දම් පින්කම් කරලා අපි ධර්ම දේශනා කරලා හැම දෙයක්ම කරලා පින්කම් කරලා අපි දෙවියන් සිහිපත් කරනවා. සිහි කරලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙවිවරු ඒ දිහා බලලා සතුටු වෙනවා. අනේ මනුස්ස ලෝකේ ඉන්න අසවල් අය අසවල් උපාසකවරු උපාසිකාවරු මේ විදියට පින් දහම් කරලා අපිවත් සිහිපත් කරලා අපටත් පින් අනුමෝදන් කරනවා නේද? මේ අයට යහපතක්ම වේවා කියලා දෙවියන් ආශිර්වාද කරනවා කියන. එතකොට අපි දෙවියන්ට පින් දෙනකොට ඒකේ පෙරලා ප්‍රතිවිපාකේ තියෙන කාටද? අපටමයි. ඒ නිසායි අපි දෙවියන්ට පින් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ නිතර දෙවියන්ට පින් දෙනකොට හරියට එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා රැක ගන්නවා වගේ දෙවිවරු ඒ අයව ආරක්ෂා කරනවා, රැක ගන්නවා, උදව් උපකාර කරනවා. ඒ නිසා පින්වතුනි අපේ පිනෙන් යම් සැපයක් හරි ලබලා පිනක් බලාගෙන ඉන්නේ പ്രേත ලෝකේ පරදත්තූප කියන තැනක ඉපදිච්ච කෙනෙක් විතරයි. ඒ නිසා මේකෙන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මැරුණට පස්සේ පින් ගන්න බලාගෙන ජීවත් වෙලා වැඩක් නැහැ. සමහර වෙලාවට ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙන ඊටාම සුළු පිරිසකට විතරයි. ඒ නිසා අපේ ජීවිතේ වටිනාම තීරණාත්මක වෙලාව තමයි මේ ජීවත් වෙලා ඉන්න සුළු වෙලාව. මරණ මංචකේ පවා තීරණාත්මකයි. අපිට පේනවා ධර්මයේ තියෙන ඇතැම් සිදුවීම් දිහා බලපුවාම මරණ මංචකේ නිරේ යන්න කර්මයේ හැදිච්ච අය මරණ මංචකේ ධර්මයේ මෙනෙහි කරගෙන දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ගිය අය ගැන තියෙනවා. ඔබ අහලා ඇති ධනංජානි කියලා බමුණෙක් ගැන අහලා තියෙනවද? මරණාසන්න වෙනකොට අපාය යන්න කර්මයේ හැදිලා තිබ්බේ. ගිනිදල් පවා පෙනුණා. යමපල්ලෝ ඇවිදින් ඇදගෙන යනවා පේනවා. ගිනිදල් පේනවා. මහා බයෙන් තැති ගැනීමෙන් හිටියේ. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මරණ මංචකේ ළඟට ඇවිල්ලා සිටු මැදුරට ගිහිල්ලා බොහොම ක්‍රමානුකූලව ධර්ම කරුණු කියා ටිකෙන් ටික හිත පිහිටෙව්වා. සුගතියේ හිත පිහිටෝලා බ්‍රහ්ම ලෝකෙට යනකම් හිත පිහිටෙව්වා. අවසානයේ මරණයටපත් වෙලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා. එතකොට අපිට පේනවා නිරේ යන්න කර්මයේ හැදිච්ච අයත් මරණ මංචකයේ ධර්මයේ සිහි කරගෙන සුගතිය ගිය අය ගැන අහන්න තියෙනවා. ඒ නිසා වැදගත්ම වෙන දෙයක් තමයි අපි දැන් මේ කොච්චර ධර්මය ඇහුවත් අපිට ප්‍රායෝගිකම ටිකක් අපි බලමු. අපිට වැදගත්ම වෙන දේ තමයි මරණාසන්න කෙනෙක් අන්තිම වෙලාවේ ඒ කෙනා වටේ ඉන්න අය ගොඩක් දුරට බලපානවා මරණාසන්න කෙනාට සුගතිගාමී වීම පිණිස හිත හදාගන්න. දැන් හිතන්න නිකන් අපි හිතමු මේ විදියට මරණ මංචකයේ ඉන්න කෙනෙක් කොච්චර අසරණ වෙනවද කියලා හිතන්න. එක පැත්තකින් ලෙඩක් දුකක් නිසා මරණාසන්න වුණොත් කායිකව අසරණ වෙනවා. සමහර රෝගීන් විලාප දෙන හැටි අහලා ඇතිනේ නේ. මරණ මංචකේ කෑ ගහනවා, විලාප දෙනවා, හූ තියනවා, ඇඳන් වල බැඳලා තියෙන සමහර. ඇයි කෙනෙක් මැරෙනකොට ආයුස්මාච විඥානං කියනවා. කරුණු තුනක් බැහැර වෙනවා. ආයුෂ ඉවර වෙනවා, උණුසුම බැහැර වෙලා යනවා, විඥානයත් කර්මානුරූපීව පිට වෙලා යනවා. එතකොට තේජෝ ධාතුව උණුසුම අපේ ශරීරේ හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන්. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරයේ තියෙන උණුසුම අපි කන බොන ආහාර දිරවන්නේ ඒ උණුසුමෙන්. ජීරණ තේජෝ ධාතුව කියන. සන්තප්පන තේජෝ ධාතුව කියන ඇඟ දවනවා, තවනවා. ඔය උණ ගන්නේ, ඇඟ රත් වෙන්නේ, ඇඟේ උෂ්ණත්වය වැඩි වෙන්නේ මේ තේජෝ ධාතුව නිසා.
එතකොට ශරීරේ දිරවනවා වයසට යනවා. එතකොට මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ඇඟ ඇතුලේ තියෙන උණුසුමක්. මේ තේජෝ ධාතුව පිටට ඇදිලා යනවා බහැරට යනවා මැරෙනකොට. ඒකනේ මැරුණාට පස්සේ සීතල වෙන්නේ. එතකොට මරණාසන්න කෙනෙකුට විශාලම වේදනාවක් 1000ක් දැවෙන්නේ මේ තේජෝ ධාතුව ඇඟෙන් එළියට ඇදිලා යනකොට ලොකු වේදනාවක් දැනෙනවා. බලන්න ධර්මයේ තියෙනවා ඇතැම් සිටුවරු බොහෝ දෙනෙක් මරණාසන්න වෙලාවේ උපමා වලින් කියනවා. අනාථපිණ්ඩික සිටුතුමා කියනවා ස්වාමීනි 4 දෙනෙක් මාව උස්සගෙන ගිහින් ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ මුළු ඇඟම දනවා කියනවා. ඒ මොකද? අර තේජෝ ධාතුව 1000 ඇඟෙන් එළියට ඇදිලා යනකොට ඇතිවන වේදනාව. හැබැයි හැමෝටම මොකද ඔය විදිහටම දැනෙන්නේ නැහැ. කෙනෙකුට තප්පරයක් දෙකක් දැනෙන්නත් පුළුවන්. කෙනෙකුට විනාඩියක් දෙකක් ඒ වේදනාව දැනෙන්නත් පුළුවන්. කෙනෙකුට පැයක් දෙකක් වේදනාව දැනෙන්න දවස් ගණන් පණ අදින අයත් ඉන්නවා. දැකලා ඇතිනේ නේ. එතකොට මැරෙනකොට ඇඟෙන් තේජෝ ධාතු එළියට ඇදිලා යනකොට විශාල 1000ක් දැවීමක් පිච්චීමක් දැනෙනවා. ඔබ හිතන්න මෙවැනි විශාල වේදනාවක් ඉදිරි කෙනෙකුට හිත පිහිටව ගන්න එක ලේසිද අමාරුද? ධර්මයේ සිහි කරන එක අමාරුයි. හැබැයි මේ අමාරු දේ කරගන්න අය ගැන අපිට අහන්න තියෙන ඕන තරම් දේශනාවක්. දැන් හිතන්න නිකන් අපි වර්තමානයේ මේ එක්ක ස්පිරිතාලේ ඇඳක, ගෙදර ඇඳේ, එක්ක පුටුවේ. ඔහොමනේ බොහෝ දෙනෙක් මැරෙන්නේ. එතකොට සාමාන්‍ය ලෙඩක් දුකක් අසනීපයක් හැදිලා මැරෙනවකද අමාරුම දේ ගුටි කාලා මැරෙන එකද කියලා හිතන්න. ගුටි කාලා මැරෙන එක ලේසිද අමාරුද? අමාරුයිනේ. හැබැයි බිම්බිසාර රජතුමා මැරුම් කෑවේ කොහොමද? කොච්චර වද විදලාද? සාමාන්‍ය නිකන් අතින් පයින් ගහලාද? කකුල් පැලුවා. උඩ එල්ලලා යටිපතුල් පළලා ලුණු එබුවා කකුල් ඇතුළට යටිපතුලට. රත් වෙච්ච ගිනි අඟුරු උඩ අර යටිපතුල් පළලා ලුණු ඔබලා ගිනි පොකුරු උඩ ඇවිද්දෙව්වා. එච්චර වද දුන්නා. එතකොට වද දීලා තමයි මැරුවේ. පන පිටින් යටිපතුලේ ඉඳන් හැම ගලවනවා නම් කොච්චර වේදනාවක්ද? ඒ වගේ දස වද දීලා මැරුවේ. හැබැයි හිතන්න අද කෙනෙකුට මේ මරණ මංචකයේ ඇතිවන වේදනාව තුල හිත පිහිටව ගන්න බැරුව හූ තිබ්බට විලාප දුන්නට බිම්බිසාර රජතුමා ඒ තරම් වද හිංසා කරනකොටත් බුදුගුණ සිහි කරනවා. අර හිර කුටියේ කවුළුවෙන් ඈත බලාගෙන බිම්බිසාර රජතුමා සිහි කරනවා බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අරහං සම්මා සම්බුද්දයි විජ්ජාචරණ සම්පන්නයි සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා. හොඳට හිතනවා ඊළඟට සිහි කරනවා මේ ධර්මයේ ඒකාන්තේම සත්‍යයක්. ඉපදීම දුකයි කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ තරම් දුක් වේදනා වලට විඳින්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඉපැද්දෙව්වා නම් කවුද වැරදිකාරයා? දැන් අපි හිතනවා කවුරු හරි නිසා ඉපදුණා. දැන් බුදුරජාණන් වහන්සේ ඉපැද්දෙව්වා නෙමෙයිනේ. උන්වහන්සේ දේශනා කරේ ඉපදීම පුරාණ මිදම් භික්ඛවේ කම්ම. පෙර කර්මයක විපාකයක්. එතකොට තම තමන් රැස් කරගත්ත කර්ම විපාක නිසා උපදිනවා. ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී සියලු දුක් දුම්නස් ඔක්කොම විඳින්නේ ඉපදීමත් එක්ක. හැබැයි කවුරු හරි කිව්වොත් මම තමයි මේ සියලු සත්‍යයන් උපද්දවලා තියෙන්නේ. එතකොට අන්නේ කෙනාට ඇඟිල්ල දික් කරලා බනින්න ඕන ලෙඩ වෙනකොට, වයසට යනකොට, ජරාවට එනකොට. ඇයි මේ මිනිස්සු මේ තරම් දුක් දුම්නස් විඳින්නේ කවුරු නිසාද? අර උපද්දවපු කෙනා නිසා.